බිස්නස් එකක් විදිහට IT ඉන්ඩස්ට්‍රි එකකින් ස්ටාර්ට්අප්ස් පටන් ගන්න ගොඩක් අය පටන් ගන්නවා කොහොමද කරන්නේ කිසිම දෙයක් දැනගෙන නැතුව. බට් මං කියන්න මගේ එක්ස්පීරියන්ස් එක මං මගේ IT ඒජන්සි එක Noasites කොහොමද කරේ කියලා. ඉතින් ෆස්ට් ඔෆ් ඕල් අපි පටන් ගත්තේ 2025 සෙප්තැම්බර් වල පටන් අරගෙන ඊට පස්සේ 2026 ජූන් වලදී අපි නවත්තනවා. ඒ වෙනකන් අපි මොනවද කරේ, අපිට ඕන චැලෙන්ජස් මොනවද, and මොනවද අපි ෆේල් වෙච්ච තැන්, අන්න හැමදේම ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හිතන් ඉන්නවා. ඉතින් පළවෙනි හිස්ටරි එක ගත්තොත් 2025 සෙප්තැම්බර් වල තමයි පටන් ගන්න. සෝෂල් මීඩියාස් ඕපන් කරනවා අපි Instagram, Facebook, TikTok අනිත් හැමෝටම නොලෙජ් එකක් දෙන්න විදිහට අපි වැඩේ ගෙනියනවා. අපේ බිස්නස් එක රන් කරන්න එකෙන් try out කරන්නේ නැහැ කියලා එකෙන් ඉස්සෙල්ලාම පටන් ගත්තේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් වලින්. මොකද මම මේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් ගොඩක් මේ ටාගට් කරේ. මොකද මම යුනිවර්සිටි එකේ ඉන්න නිසා මට ඉක්මනට හොඳ රීච් එකකට එන්න පුළුවන් වුණා. මම කියන නම්බර්ස් වලින් නෙවෙයි, සෝෂල් මීඩියා නම්බර්ස් නෙමෙයි, ප්‍රොජෙක්ට් කවුන්ට් එක. ඉතින් ඉක්මනට ප්‍රොජෙක්ට්ස් හොයාගන්න නෙට්වර්කින් කියන එක ගොඩක්ම ඕන වුණා. මගේ මාව දන්න කට්ටිය සහ මම දන්න කට්ටිය ගොඩක් වැඩි. අපි ෆස්ට් ප්‍රොජෙක්ට් එක කරනවා මම හිතන්නේ Noasites පටන් අරගෙන සතියකමාරක් විතර යන්න කලින් opportunity එකක් අපේ බිස්නස් එකේ ඒ දවස්වල. ඉතින් අපි යමු කරලා මේ ප්‍රොජෙක්ට් එක හොඳට කරා. ඊට පස්සේ හොම කට්ටිය අපි ගැන කතා කරන තත්ත්වයට එනකන් අපි කරා. අපි 2025 සැප්තැම්බර් වල ඉඳලා පටන් අරගෙන 2026 ජූන් වෙනකන් වගේ තමයි Noasites එකේ ටයිම් පීරියඩ් එක වෙන්නේ. ඉතින් ඒ කාලය තුලද අපි ප්‍රොජෙක්ට්ස් 27ක් කරා. ඒ 27ෙන්ම අපි ලක්ෂ 9කට අඩු ගාණක් අපි ගෙවුවා. ඉතින් ප්‍රොජෙක්ට් 27කින් ලක්ෂ 9ක් කියන්නේ ස්ටාර්ට්අප් බිස්නස් එක පළවෙනි අවුරුද්ද යන්න කලින් අපි ඒ වගේ රීච් එකක් ගන්නවා කියන්නේ ලොකුම ඔපචුනිටි එකක්. කියන්නේ අපි ඉන්න ලෙවල් එක ඇත්තටම හොඳයි. ප්‍රොජෙක්ට් 27ක් අපි try out කරා හැමතිස්සෙම හොඳ දේවල් කරන්න. අපි client satisfaction එක තියාගත්ත හැම වෙලාවකම ප්‍රශ්න වල වෙලාවල් තිබ්බා. ප්‍රශ්න වල වෙලාවල් වලින් personal brand එකක් විදිහට යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එකක් කරද්දී වැඩියත්ම අපි කන්සිඩර් කරන දෙයක් තමයි අපේ පැත්තෙන් ප්‍රොජෙක්ට් එක හදලා දෙනවා කියන එක විතරක් නෙමෙයි, group contribution එක අනිවාර්යෙන් ඕන. මොකද group contribution එක නැත්නම් ඒ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක viva presentations වගේ යද්දි ගොඩක් වෙලාවට ෆේල් වෙන්න තියෙන possibility එක ගොඩක් වැඩි. blog එකේ කියන්න බැරුණු දේවල් ටිකක් තිබ්බා. අපි Noasites පටන් ගද්දී අපිට තිබ්බ ස්ට්‍රෙන්ත් එකක් තමයි social media වල අපි මාස 4 එහාට ගියාට පස්සේ තමයි social media through අපිව contact කරගෙන try කරේ ගොඩක් අය. ඉතින් ඔය මුල් මාස 3, ඒ කියන්නේ බිස්නස් එක පටන් අරගෙන මුල් මාස 3ේදී ආපු ඔක්කොම ප්‍රොජෙක්ට්ස් ආවේ අර නෙට්වර්කින් කියන පාර්ට් එක නිසා. ඒක තමයි එක ස්ට්‍රෙන්ත් එකක්. අපේ මේන්ම ස්ට්‍රෙන්ත් එක තමයි මගේ පැෂන් එක ගත්තොත් ඒක ඇවිල්ලා IT. මොකද මං normally අර කෝඩ් කරන්න පටන් ගත්තත් ඒ කෝඩ් එක රන් කරලා ඒක මට සැටිස්ෆයිඩ් වෙනකම් මට ඒක නවත්තන්න හිතෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා මං Noasites එක ඉක්මනට බිල්ඩ් කරන්න උන මේන්ම ස්ට්‍රෙන්ත් එක විදිහට දකින්නේ. mainly ඔයා IT agency එකක් කරනවා නම් clients ලගේ satisfaction එක තියාගන්න. මොකද ඒ client බය නැතුව ඔයාව තව තැනකට ගිහිල්ලා මම මෙන්න මේ වැඩේ කරේ මෙතනින් ඔයත් කරගන්න මෙතන හොඳයි එතන worth කියන දේ තියාගෙන customer එක deal කරද්දි හැම තිස්සෙම ඔයාගේ quality එක තියාගන්න, ඔයාගේ business එකේ quality එක තියාගන්න, ඒ දේවල් ගැන හිතන්න හැමතිස්සෙම. අන්න ඒ වගේ දේවල් තමයි මම IT agency එකක් විදියට Noasites කරගෙන යද්දි කරේ. ඉතින් එහෙම කරගෙන ගියපු IT agency එක 10th of July නවත්තන්න වුණා. මට invite එකක් ආවා as a creative director in future shareholder කෙනෙක් විදියට join වෙන්න. ඉතින් මට ලැබුණ හොඳ opportunity එකක් විදියට මම ඒ risk එක ගත්තා. මම move වුණා Ascended Media Private Limited IT agency එකට. කොහොමද මට Ascended Media Private Limited එකට කොහොමද join වෙන්න opportunity එක ආවේ? ඇත්තටම කිව්වොත් 2024 වල University Sport Meet එකේ house එකේ athletics selection එකට තෙවිදු කියලා මගේ යාළුවෙක් එනවා. අපි සාමාන්‍යයෙන් සතියට එකපාරක් අනිවාර්යෙන් අපි කතා කරලා knowledge එක share කරගන්නවා. එයාලා පටන් ගත්තා Ascended Media කියලා IT agency එකක්. මට දවසක් කෝල් එකක් ගෙනිද්දි මට කිව්වා රුමා
අපි ප්‍රයිවට් ලිමිටඩ් කරා මේ අපි ඉස්සරහට වැඩක් කරමු වත් එනවද අපිත් එක්ක ජොයින් වෙන්න කියලා. ලොකු ගෝල් එකක් ස්ටාර්ට්අප් එකක් කරන කෙනෙක්ට ප්‍රයිවට් ලිමිටඩ් එකක් කරනවා කියන එක. ඉතින් මට කතා කරා එන්න අපි වැඩේ කරගෙන යම්. අපි මාස 4ක් 5ක් විතර ඩිලේ වුණා. අපි දෙන්නට මීට් වෙලා වැඩේ කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ ඇත්තටම. යුනිවර්සිටි එකේ වැඩයි මගේ ඔන්ගෝයින් ගියපු ප්‍රොජෙක්ට්ස් වගේකුත් තිබ්බ නිසා ආයි කුරාද දවසක මට කතා කරලා කිව්වා රුමා අපි මේ වැඩේ කරමු ප්‍රයිවට් ලිමිටඩ් එකක් නිසා ඇග්‍රීමන්ට් ලෙවල් එකෙන් කරමු කියලා. මං කිව්වා it's okay අපි වැඩේ කරමු කියලා. අපි සිකුරාද කතා කරා. ඊට පස්සේ සතිය බදාද ඇග්‍රීමන්ට් සයින් කරමු කියලා. ඉතින් ඇග්‍රීමන්ට් සයින් කරා. ඒ වීඩියෝස් තමයි මේ තියෙන්නේ. මට තෙවිදු ගැන ලොකු ට්‍රස්ට් එකක් තිබ්බා and අපි දෙන්නගේ අයිඩියාස් එහෙම සෝෂල් මීඩියා හැන්ඩලින් වලදී and IT ඩෙස්ක් එක පැත්තෙන් ගත්තත් අපි දෙන්නගේ ideas ගොඩක් වෙලාවට matching. Ascended Media අපි post publishing, story publishing කරන්න ගත්තේ මේ ළඟදී. social media පැත්තෙන් දැන් තමයි අපි run කරන්න try කරේ. මොකද අපිට social media පැත්තට වැඩිය try out කරන්න බැරි වුණේ සහ මට තෙවිදු කියපු දෙයක් තමයි ඒක රුමා කරන්න බැරි වුණේ. අපිට ඒගොල්ලන්ට ආපු ප්‍රොජෙක්ට්ස් වල තිබ්බ කැපැසිටි එකත් එක්ක ඊට පස්සේ මං ආවට පස්සේ මගේ යාළුවෙක් ඉන්නවා තෙවිනු කියන්නේ මම දැකපු වීඩියෝ එඩිටිං ඉන්ඩස්ට්‍රි එකේ පොඩි කාලයක් ඇතුළත පටන් අරගෙන එයාගේ හිස්ටරි එක ඇතුලේ ඉක්මනට බිල්ඩ් අප් වුණු කෙනෙක්. ඉතින් ඒක නිසා මං එයාව රෙකමන්ඩ් කරා. මෙන්න මෙයා තමයි මේකට හරියනම කෙනා කියලා. එයා ඊට පස්සේ තෙවිනුත් එක්ක කතා කරලා අපි එදා ඇග්‍රීමන්ට් සයින් කරන එක තමයි දෙන්න මුලින්ම මීට් උනේ. and තෙවිනුගේ ප්‍රොජෙක්ට්ස් එහෙම තෙවිදු කලින් දැකලා තිබ්බා. අපි එදා කතා කරද්දී ඔය එඩිටින් පැත්ත ගැන තමයි කතා කරේ. ඉතින් තෙවිනුත් අපිට බෑක්බෝන් එකක් විදියට ජොයින් වෙලා ඉන්නවා. තෙවිදුගේ තිබ්බ අයිඩියා එක තමයි වීඩියෝ එකක් පබ්ලිෂ් කරනවා නම් ඒක ඒ SaaS quality එක තියෙන්න ඕන. SaaS වීඩියෝ පැත්තට යනවා නම් ඒ quality එක තියෙන්න ඕන. වීඩියෝග්‍රැෆි වලදී quality එක ගැන අපි ගොඩාක් හිතනවා. ඔයාලට පල්ලෙහා social media accounts දාන්න නම් Ascended IT එකේ IT industry එකේ මේ වෙනකම් මගේ කතාව. just thank you guys අන්තිම වෙනකන් හිටියට Ascended Media එකේ අලුත්ම BTS videos ටිකක් අරගෙන අපි එනවා ඊළඟ videos වලින්. stay with us. thank you guys.